Right, hello everyone. ඉතින් ආදරෙන් පිළිගන්නවා හැමෝම අපේ තුන්වෙනි දවස වෙනුවෙන්. right, ඉතින් ඔයාලා දන්නවා අපේ පළවෙනි දවස් තුනම course එක free නේ යන්නේ. ඉතින් ඔන්න අද දවසත් ඔයාලට නොමිලේම සහභාගී වෙන්න පුළුවන්. පළවෙනි දවස් තුනම අපි ඔයාලට දීලා තියෙන්නේ මේ course එක කොහොමද කියලා බලන්න. එතකොට මේ දවස් තුනේම අපි රෙකෝඩින් ටිකක් group එකට දාලා තියෙන්නේ. ඒ රෙකෝඩින් ඔයාලට මේ දවස් 30 පුරාම ඇති පදම් බලන්න පුළුවන්. ඇති තරම් බලන්න පුළුවන්. right? ඉතින් ඔන්න ඔය විදිහට තමයි එතකොට course එක යන්නේ. ඉතින් ඊට පස්සේ අද දවසක් ඉවර වුණාට පස්සේ ඔයාලට කැමති නම් course එකට register වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ course එකේ දවස් 30යි. මේ දවස් 30ටම අපි ඔයාට අය කරන්නේ රුපියල් 3000ක් විතරයි. මේ දවස් 30ටම course එක රුපියල් 3000ක් වෙන්නේ. course එක යන දවස් ටික තමයි අඟහරුවාදා නේද, ඊට පස්සේ බ්‍රහස්පතින්දා, ඊට පස්සේ සෙනසුරාදා කියන මෙන්න මේ දවස් ටිකේ course එක යනවා. එතකොට ඔයාලට මේ සෙනසුරාදාට කලින් ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දාට කලින් ලියාපදිංචි වෙන්න පුළුවන්. එතකොට ඔයාලා මේ ක්ලාස් එක ගෙවපු ගමන් ඔයාලා අපේ paid group එකකට අපි add කරනවා. ඊට පස්සේ ඔයා register වුණ ගමන් ඔයාට අපි පොත් 4ක් එවනවා. ඒ කියන්නේ PDF 4ක්, පොත් 4ක්. ඒක ඔයාලට print out එකක් ගන්න ඕනේ පොත් 4. ඊට පස්සේ course එකේ දවස් තීවරණවත් එක්කම final exam එක තියලා certificate එක අපි courier කරලා ගෙදෙට්ට එවනවා. Cand English Academy කියන්නේ පුතේ රජයේ ලියාපදිංචි private English school එකක්. right? ඉතින් ඒක නිසා ඔයාලට බොහොම වටින බොහොම valid certificate එකක් තමයි ඔයාගේ ගෙදෙට්ට එන්නේ. ඉතින් ඔය තමයි අදින් පස්සේ වෙන වැඩ ටික. ඉතින් එතකොට මේකේ අපි හැමදාම රෙකෝඩින් ඔයාලට දෙනවා. ඉතින් රෙකෝඩින් ටික ඔයාලට ඔන්න හරියටම course එක ඉවරනකම් බලන්න පුළුවන්. එතකොට අපි දවසකට වචන 15 ගානේ පාඩම් කරගෙන යනවා. course එක අවසානයේ ආසන්න වශයෙන් වචන 500ක් අපි පාඩම් කරන එක තමයි අපේ target එක වෙන්නේ. right? වචන 500ක් පාඩම් කරන එක තමයි අපේ target එක වෙන්නේ. right? So as usual, ready for the dictation first. Dictation වලට ලෑස්ති වෙන්න. එතකොට dictation ලියද්දි සිංහලෙන් කවුරුත් ලියන්නේ. When I tell the Sinhala one, you should write the English one, right? When I tell the Sinhala one, you should write the English one. Okay? Right. The first one. Right. Give me a minute, Pute. Give me a just. Right. First one. Avavada karanawa. Kelim English wali liya avavada karanawa. And the next one, ahanava. Kelim English wali liya ahanava. Next one, nanava. Next one, gahanava. Next one, Viswasa karanava. Next one, hapanava. Next one, kadanava. Next one, genava. Next one, goda naganava.
next one puchanava puchanava next one miladi gannawa miladi gannawa miladi gannawa next one andagahanava 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 next one allanava allanava next one maru karanava maru karanava maru karanava next one thoranava thoranava වචන පාඩම් කරන්න පුතේ මොකද ඉංග්‍රීසි කියන්නේ තනි කරම වචන right ඉතින් මේ කෝස් එක අවසානයේ ඔයා වචන 500කට ආසන්න ප්‍රමාණයකුත් දවස් 30ක් ඇතුළත ඉගෙනගෙන ඉදී right අපි යනවා ඉස්සරහට right අවවාද කරනවට කියන්නේ advice කියලානේ right අහනවට කියන්නේ ask කියලානේ දානවට කියන්නේ bait කියලානේ නේද ගහනවට කියන්නේ beat කියලානේ විශ්වාස කරනවට කියන්නේ believe කියලානේ කපනවට කියන්නේ fight කියලානේ කඩනවට කියන්නේ break කියලානේ break කියලානේ ගේනවට කියන්නේ bring කියලානේ ගොඩනගනවට කියන්නේ build කියලානේ පුච්චනවට කියන්නේ burn කියලානේ මිලදී ගන්නවට කියන්නේ buy කියලානේ අඬ ගහනවට කියන්නේ call කියලානේ නේද අල්ලනවට කියන්නේ catch කියලානේ තෝරනවට මාරු කරනවට කියන්නේ change කියලානේ නේද තෝරනවට කියන්නේ choose කියලානේ right ඔන්න කියනවා වැඩි හරි ලකුණු 15 කීයක් තියෙනවද කියලා චුට්ටක් එවන්නකො මට බලන්න 15 කීයක් තියෙනවද කියලා එවන්න මට පොඩ්ඩක් බලන්න 15 කීයක් තියෙනවද කියලා දාලා එවන්න මට දාන්න පුතේ ලකුණු Ushini very good what about the others all have written right එතකොට මම ඔයාලට homework එකකුත් දැම්මා නේද homework එකකුත් දැම්මනේ අපි group එකට නේද right එතකොට homework එකකුත් දැම්මා හරි ඉතින් එතකොට homework ටික කරගෙන යන්න පුතේ එදා මම homework 3ක් ඔයාලට දාලා තියෙනවා right ඉතින් homework ටික කරගෙන යන්න homework පාඩම ඉවර වෙනකොටම ඒ අදාළ homework එක ඔයාගේ group එකට එනවා right අදාළ homework එක ඔයාගේ group එකට voice එකක් විදියට එනවා ඉතින් voice එක follow up කරගෙන නේද english වලින් ලියාගෙන යන්න අපි සිංහල ලියන්නේ නැහැ මේ මොනවත් සිංහල වචන මුකුත් ලියන්නේ නැහැ all we are writing in english right මම මේ වන voice එක අහගෙනවා english වලින් ලියාන යන්න එතකොට ඔයාගේ හිතට සිංහලෙන් එන ඕනම අදහසක් ඔයා english වලට හරවන්න ඔයා දන්නවා right ඒක තමයි අපි ට්‍රික් එක. ඒකෙන් තමයි අපි ඔයාගේ ඉංග්‍රීසි ටික හදන්නේ. Right ඉතින් අපි තාමත් ඉන්නේ now take your lesson book. So you know I asked you to buy 5 books. So take your lesson book. Lesson book එක ගන්න හරියද? Lesson book එක ගන්න lesson book. right එතකොට අපි තාම ඉන්නේ can කියන lesson එකේනේ can කියන්නේ අපිට දෙයක් කරන්න පුළුවන් කියන එකනේ මට එන්න පුළුවන් නම් නේ කොහොමද can එකෙන් වාක්‍යයක් කියන්නේ can එකෙන් වාක්‍යයක් කියන්නේ මෙහෙමනේ
subject can verb object මෙන්න මේ පිළිවෙලටනේ can එකකින් වාක්‍යයක් කියන්නේ subject can verb object මෙන්න මේ පිළිවෙලටනේ අපි can එකකින් වාක්‍යයක් කියන්නේ නේද එතකොට නේද මට පුළුවන් වැඩ කරන්න කොහොමද කියන්නේ I can work නේද මට පුළුවන් සෙල්ලම් කරන්න I can play මට පුළුවන් දුවන්න I can work I can run මට පුළුවන් උගන්වන්න කොහොමද කියන්නේ I can teach ඔන්න ඔයාලට කතා කරන්න පුළුවන් ඔය විදිහට ඔයාලට කතා කරන්න පුළුවන් right එහෙනම් දැන් මේක ලියන්නකො ලියන්න මට පුළුවන් නාන්න ලියන්න බලන්න මේක මට පුළුවන් නාන්න ලියන්න බලන්න මේක ඉංග්‍රීසි වලින් මට පුළුවන් නාන්න කොහොමද කියන්නේ මට පුළුවන් නාන්න කියලා කොහොමද අපි කියන්නේ මට පුළුවන් නාන්න කියලා මට නම් I පුළුවන් නම් can නානවට කියන්නේ බේත් කියලානේ නානවට කියන්නේ බේත් කියලා මොකද්ද පුතේ මේ නැත්තම් මේක කියන්න වචනේ මොකද්ද මේ නැත්තම් මේක කියන්න මොකද්ද වචනේ මේ නැත්තම් මේක කියන්න මොකද්ද වචනේ මේ නැත්තම් මේක කියන්න මොකද්ද වචනේ මේ නැත්තම් මේක කියන්න වචනේ ඇවිල්ලා this නේ this මේ පෑන කොහොමද මේ පෑන කියන්නේ this pen මේ ෆෝන් එක කොහොමද කියන්නේ this phone නේද මේ නිල් පෑන කොහොමද කියන්නේ this blue pen මේ බොටල් එක කොහොමද කියන්නේ this bottle මේ කමිසේ කොහොමද කියන්නේ this shirt මේ බෝඩ් එක කොහොමද කියන්නේ this board මේ වැව this tank right මෙහෙම ලියන්න කෙලින් ඉක්කොලි මට පුළුවන් මේ වැවෙන් නාන්න සිංහලෙන් ලියන්න කියන්න බලන්න ඉංග්‍රීසි වලින් මට පුළුවන් මේ වැවෙන් නාන්න වැවට කියන්නේ මොකද්ද tank කියලානේ වැවට කියන්නේ tank කියලා right ලියමු බලන්න මට පුළුවන් මේ වැවෙන් නාන්න right ලියන්න ඉංග්‍රීසි වලින් මට පුළුවන් මේ වැවෙන් නාන්න කොහොමද ඔක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මට පුළුවන් මේ වැවෙන් නාන්න කොහොමද ඔක ඉංග්‍රීසියෙන් කියන්නේ අපි right මට පුළුවන් මේ වැවෙන් නාන්න right බලමු අපි මට නම් I පුළුවන් නම් can ඊළඟට verb එක නානවට මේ නම් this වැවට කියන්නේ tank I can bathe this tank is it correct පුතේ අයෝධ්‍ය can එක ළඟට අපි දාන්න ඕන verb එකක් right I can bathe this tank මේක වැරදි ඔයාලා කොහොමද වැවකින් නාන්නේ කොහොමද දැන් මේ තියෙන්නේ වැව නම් ඔයා වැව ඇතුළට බැහැලා නාන්නේ වැව ඇතුලෙන් නාන්නේ නේද වැව ඇතුලෙන් නාන්නේ එහෙනම් ඉන් කියන්න වචනේ මොකද්ද ඇතුලේ කියන්න වචනේ මොකද්ද ඉන් එක හොඳට මතක තියාගන්න දැන් මේක හරි ඇයි අපි වැවකට බැහැලා නාන්නේ වැව ඇතුලෙන් නාන්නේ right ඒක නිසා ඔන්න ඇතුලේ කියන්න අපි නේද හිතලම ඉන් කියන එක දාන්න ඕන I can bathe in this tank පැහැදිලිද ඒක මේ ඉන් කියන ඒවට කියන්නේ පුතේ නිපාත කියලා මම ඔයාලට basic prepositions 60 ගාණක් උගන්වනවා right basic prepositions 60 ගාණක් මම ඔයාලට උගන්වනවා හරි කිසි දෙයකට බය වෙන්න එපා right මේ දවස් 30 කියන්නේ ඔයාගේ ජීවිතේ turning point එකක් වෙයි right ඊට පස්සේ එතනින් එහාට ඔයාට ඕන නම් ඔයාගේ ස්පෝකන් ටික හදාගන්න අපි වෙනම support එකක් ඔයාලට දෙනවා right I can bathe in this tank right තව එකක් ලියමු මේක ලියන්න මට පුළුවන් මේ ගඟෙන් නාන්න ගඟට කියන්නේ river කියලානේ right ලියමු මට පුළුවන් මේ ගඟෙන් නාන්න ලියමු බලන්න ඒකත් ඉංග්‍රීසි වලින් මට පුළුවන් මේ ගඟෙන් නාන්න
right මට පුළුවන් මේ ගඟෙන් නාන්න කොහොමද කියන්නේ මට නම් ආයි පුළුවන් නම් can නානවට කියන්නේ වේ අපි ගඟටත් බැහැලානේ නාන්නේ ගඟ මෙහෙම යද්දී ගඟට බැහැලා ගඟ ඇතුලෙන් නාන්නේ එහෙනම් ඇතුලේ නම් මොකක්ද දෙන්න ඕන නියමයි in එක එනවා in this river I can bathe in this river I can bathe in this river මට පුළුවන් මේ ගඟෙන් නාන්න I can bathe in this river මට පුළුවන් මේ ගඟෙන් නාන්න right පැහැදිලිද වැඩේ තේරුණාද වැඩේ අවුලක් නෑ නේද right yes the no ද කියලා මට මැසේජ් එකක් දාන්න පුතේ ඇතුලේ කියන්නේ හැම වෙලේම in එක දාන්න ඕන right චූටි මැසේජ් එකක් දාන්න මේක තේරුණා නම් yes the no ද කියලා right නියමයි අද අලුතෙන් ආපු දරුවෝ කවුරු හරි ඉන්නවද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ කවුරු හරි ඉන්නවද පුතේ අද දවසේ ඉන්නව නම් කොහෙද ගම්පලාත කියලා පොඩි මැසේජ් එකක් දෙන්න මට අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ඉන්නව නම් ගලේ වෙලින් ඉන්නවා නේද ශයිනි තව නිව් කමර්ස්ලා ඉන්නවද පුතේ ආදේනි නිව් කමර්ස් යටියන් තොටින් ඉන්නවා විහග කලින් හිටියා නේද නැත්නම් අද ෆස්ට් ඩේද right අපි යන් ඉස්සරහට තව එකක් ලියමු තව එකක් right මට පුළුවන් මේ ඇලෙන් නාන්න ඇලට කියන්නේ මොකක්ද ඇලට කියන්නේ කැනල් කියලානේ කැනල් කියලා කියන්නේ ඇලට right ලියමු මට පුළුවන් මේ ඇලෙන් නාන්න ලියන්න ඉංග්‍රීසි වලින් මට පුළුවන් මේ ඇලෙන් නාන්නේ කොහොමද කියන එක ඔයාලා දන්නවනේ ඔයාලා නාලා තිනේ මේ වෙනකොට නේද මට පුළුවන් මේ ඇලෙන් නාන්න right කියන්න මට පුළුවන් මේ ඇලෙන් නාන්න කොහොමද ලියන්නේ ලියමු මට නම් I පුළුවන් නම් can ඊළඟට ක්‍රියාපදේ වේ අපි ඇලට බැහැලානේ නාන්නේ ඇල ඇතුලෙන්නේ නාන්නේ ඇතුලේ නම් දැම්මා in එක මේ කියන්නේ වචනේ this ඇලට කියන්නේ canal I can bathe in this canal ඔන්න තියෙනවා අපි ඇලටත් බැහැලා නාන නිසා අපි යන් තව එකට යන්න මෙහෙම ලියන්න මට පුළුවන් මේ bathroom එකෙන් නාන්න කාමරේ නේද bathroom නේ right ලියමු කෙලින් ඉංග්‍රීසි වලින් මට පුළුවන් මේ bathroom එකෙන් නාන්න ලියන්න කෙලින් ඉංග්‍රීසි වලින් මට පුළුවන් මේ bathroom එකෙන් නාන්න ලියන්න කෙලින් ඉංග්‍රීසි වලින් මට පුළුවන් මේ bathroom එකෙන් නාන්න right කොහොමද කියන්නේ මට පුළුවන් මේ bathroom එකෙන් නාන්න කියලා I ඊළඟට can එක නානවා නම් වේ bathroom එක ඇතුලේනේ නාන්නේ නේද නැතුව bathroom එකට බැහැලා නානව නෙවෙයිනේ දොර අරගෙන bathroom එක ඇතුලට ගිහිල්ලා අපි නාන්නේ ඇතුලේ කියන්නත් ඉන්නේ වචනේ එහෙනම් in this bathroom I can bathe in this bathroom මට පුළුවන් මේ bathroom එකෙන් නාන්න I can bathe in this bathroom මට පුළුවන් මේ bathroom එකෙන් නාන්න right පැහැදිලිද ඒකත් තේරුණාද ඒකත් අවුලක් නෑ නේද අපි යනවා එහෙනම් ඉස්සරහට right මට මේක ලියලා දෙන්න මට පුළුවන් මේ ලිඳෙන් නාන්න ලිඳට කියන්නේ වෙල් කියලානේ මට පුළුවන් මේ ලිඳෙන් නාන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔන්න ඔයාලට මයික් එක ඔන් කරලා අහන්න අවස්ථාව දීලා තියෙන්නේ right ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න මගෙන් මට පුළුවන් මේ ලිඳෙන් නාන්න right ලියමු අපි කෙලින් ඉංග්‍රීසි වලින් සිංහලෙන් ලියන්නේ මට නම් I පුළුවන් නම් can නානවට කියන්නේ bathe කියලා in
this will මේක හරිද I can bathe in this well in කියන්නේ ඇතුලේ ඉතින් ලිඳට බහැරද නාන්නේ නෑ ලිඳට බහැර නාන්න බෑ එහෙනම් මොකද්ද දාන්නේ I can bathe this well I කියන්නේ ලිඳ ළඟට ගියා ගත්තා ලිඳ මෙහෙම නෑවා කියන එක එහෙම දැම්මොත් මෙහෙම නාන්න බෑනේ ඒකත් වැරදි ඉන්න නැතුව ලියන්නත් බෑ I can bathe this well කියන්නත් බෑ then which is the correct one මොකද්ද හරි එක දාන්න suggestions දාන්න නැත්නම් mic එක on කරලා කියන්න how did you write that sentence පුතේ tell me the correct one how did you write that how can you tell that I මට පුළුවන් මේ ලිඳෙන් නාන්න how can we tell that in English right please on your mic and answer from කියන්නේ සිට මට පුළුවන් මේ ලිඳේ සිට නාන්න that's wrong near දාන්න බැයිද I can bathe near this well near දැම්මොත් එහෙම දැන් මෙහෙම මේ බලන්න right දැම්මොත් ළඟනේ සර් මොකද්ද right නිය දැම්මොත් ළඟ නේද දැන් සාමාන්‍යයෙන් මගෙන් දුර ගිහිල්ලා කවුරු හරි මල්ලිවා කොහෙද කියලා අහුවොත් එමෙ නැත්තම් මහත්තයා කොහෙද අයියේ ඔයා කොහෙද කියලා අහුවොත් මම කියන්නේ මම නුවර කියලා. හරි. නුවර කොහෙද කියලා අහුවොත් මං කියන ගම්පල කියලා. ගම්පල කොහෙද අහුවොත් මං කියන ඇත්ගාල කියලා. ඇයි මම කියන්නේ මට ළඟම තැනනේ. මට නුවර ළඟයි මට කිලෝමීටර් 14යි තියෙන්නේ. පැය භාගින් මට නුවරට යන්න පුළුවන්. හරි. right මට පැය භාගයෙන් මට නුවරට යන්න පුළුවන්. එතකොට නිය කියන්නේ යන්නේ එහෙම තුනක්. දැන් මෙහෙම හිතන්නකෝ. ලිඳ තියෙන්නේ කැන්ටි වල. මම ඉන්නේ ගම්පොළ. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා කිලෝමීටර 14ක්. නිය කියන්නේ ඔන්න ඔහොම එකට. කොහොම දැන් නාන්න බෑනේ. මෙතනින් වතුර එක අරගෙන බාල්දිය පික්මී එක තමයි මෙතෙන්ට ගෙන්න ගන්න වෙන්නේ නේද? ඈ ඒ ඉතින් ළඟට නිය දැම්මොත් එහෙම මේ නිය තමයි. බෑ. ලිඳෙන් කොහොමද නාන්නේ? ලිඳ ළඟට ගිහිල්ලා ඇදගෙන ලිඳ අස්සෙම ඉඳලානේ නාන්නේ. මෙතන ලිඳ නම් අපි නාන්නේ මෙතන. නේද? ලිඳ අස්සෙම මෙහෙම ගත්තා මෙහෙම දාගත්තා. මෙහෙම දාගත්තා. ලිඳ අස්සෙම කියන්න ළඟම කියන්න ගෑවි නොගෑවි කියන්න අපි දාන්නේ at කියන නිපාතේ. හොඳට මතක තියාගන්න ලිඳකින් නාති at කියන නිපාතේ දාන්න ඕන. එහෙනම් මට පුළුවන් ලිඳෙන් නාන්න how can you tell that? I can නානවට bathe at this well. හොඳට මතක තියාගන්න ලිඳකින් නාති අපි දාන්න ඕන at කියන නිපාතේ. ලිඳකින් නාති අපි දාන්න ඕන at කියන නිපාතේ. තේරුණාද ඒක? yes the no the ඇයි අපි ඇඩ් දාන්නේ කිව්වොත් ලිඳ අස්සෙමනේ නාන්නේ. ලිඳ ළඟටම ගිහිල්ලා ලිඳ අස්සෙම ඉඳලා නාන්නේ. එහෙම ගෑවි නොගෑවි කියන තරම් ළඟ වාඩි ඉද්දී අපි ඇඩ් එක දාන්නේ. දැන් මේසයක් ළඟ වාඩි වෙනවා කිව්වා. මේසෙ ගෑවි නොගෑවි මේසෙ මෙහෙදීදී මම මෙහෙ වාඩි වෙන්නේ නැහැ. මේසෙ ළඟම ගෑවි නොගෑවි වාඩි වෙන්නේ. එහෙම ගෑවි නොගෑවි තරම් ළඟ කියන්න අපි දාන්නේ ඇඩ් එක. ගෑවි නොගෑවි තරම් ළඟ කියන්න අපි දාන්නේ ඇඩ් එක. අපි දාන්නේ ඇඩ් එක. right අඩුපාඩු හදා ගන්නකො right වැඩේ පැහැදිලි එතකොට ගෑවි නොගෑවි තරම් ළඟ කියන්න අපි ඇට් එක දාන්නේ. හරි? ගෑවි නොගෑවි තරම් ළඟ කියන්න. අපි දාන්න ඕනේ ඇට් එක. හරි? මේක අය අමතක කරන්න එපා. ඔයා මේසයක් ළඟ වාඩි වෙනවා නම් ඇට් දාන්න. right? තව ඇට් එක යූස් කරන අවස්ථා ගණනාවක් තියෙනවා. right? තව ඇට් එක යූස් කරන අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ හැම දෙයක්ම නිපාත කියන පාඩමේ දුවාට පිළිවෙලට right නිපාත කියන පාඩමේදී right ඔය හැම දෙයක්ම අපි පිළිවෙලට තිතට ඔයාට අනිවාර්යයෙන්ම කියලා දෙනවා right ඉතින් දැනට ඔයා මතක තියාගන්න ඕනේ දේ තමයි
නේද? ලිඳ ළඟ නානවා නම් අපි දාන්න ඕන at කියන්නේ නිපාතේ. ඇයි? ලිඳ අස්සේ ගෑවි නොගෑවි තරම් අපි අස්සේ නාන නිසා. right? හරි. දැන් තව එකක් ලියන්නකො. තව එකක් ලියන්න මෙහෙම. තව එකක් ලියන්න මෙහෙම. right. මෙහෙම එකක් ලියන්න. ලියන්න මේක ලියන්න. මට පුළුවන් මිලදී ගන්න. මට පුළුවන් මිලදී ගන්න. මේක ලියන්න ඉංග්‍රීසි වලින්. මට පුළුවන් මිලදී ගන්න. මේක ලියන්න ඉංග්‍රීසි වලින්. මට පුළුවන් මිලදී ගන්න. right? මට පුළුවන් මිලදී ගන්න. right here. right. මට පුළුවන් මිලදී ගන්න. මට පුළුවන් මිලදී ගන්න. කොහොමද කියන්නේ මට පුළුවන් මිලදී ගන්න කියලා? How can you tell that in English? මට පුළුවන් මිලදී ගන්න. කොහොමද ඒක කියන්නේ? මට නම් I පුළුවන් නම් can මිලදී ගන්නවට කියන්නේ buy. I can buy. ඉතින් can එකේ අමතක කරන්න එපා අන්තරේ subject can verb object. Right? This is the formula that you should write the sentence by using can. Right? හරි. මෙහෙම ලියන්නකො තව එකක් මෙහෙම ලියන්න. මට පුළුවන් පොතක් මිලදී ගන්න. ලියන්න බලන්න මට පුළුවන් පොතක් මිලදී ගන්න. right මට මේක ඉංග්‍රීසි වලින් ලියලා දෙන්න මට පුළුවන් පොතක් මිලදී ගන්න. so now I have given you an object. මම වාට object එකක් දීලා තියෙන්නේ. right මම වාට object එකක් දීලා තියෙන්නේ. right හරි. මේක ලියලා දෙන්න. right I can buy book. පොතට කියන්නේ book කියලානේ. I can buy book හරිද මේක? I can buy book හරිද මේක? I can buy a book. ඇයි දාන්නේ අයොද්ද? පොතක් එකක් කියන්න. එහෙනම් පෑනක් කියන්නේ කොහොමද? a pen. 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 බෝතලයක් කියන්නේ කොහොමද? a bottle. බල්ලෙක් කියන්නේ කොහොමද? a dog. ඌසෙක් කියන්නේ කොහොමද? a cat. හාවෙක් කියන්නේ කොහොමද? a rabbit. අලියෙක් කියන්නේ කොහොමද? a elephant. මොකද්ද? a elephant. elephant. ඒකට වෙන මොනවාරි අදහසක් තියෙන කවුරු හරි ඉන්නවද? an elephant. ඇයි n දාන්නේ ඇයි ශෛලි? ඇයි අපි n එක දාන්නේ? elephant සංගේ පළවෙනි අකුර වවල් අකුරක් හින්දා n දානවා. වවල් අකුරක් හින්දා n දානවා. right හරි. මට ඕන උත්තරය ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ කියනවානේ අකුරු 26ක්. There are 26 letters in English alphabets, right? So we call them alphabets, right? So these alphabets we can divide into two parts. එහෙම නේද? These alphabets මේ ඉංග්‍රීසි අකුරු 26 අපිට පුළුවන් කැලි දෙකකට කඩන්න. එකක් තමයි vowels කියන්නේ. right? එකක් තමයි vowels කියන්නේ. අනික තමයි consonant කියන්නේ. So පුතේ vowel පහක් තියෙනවානේ you know them.
vowel පහක් තියෙනවා. Then all the others we call them consonant, right? Then what are the vowels that you know? A, E, I, O, U. These are the vowels, right? Then what are the consonants? So apart from these letters, so all the others we consider that consonant, right? Then how can we? What are the consonants? B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, V, W, X, Y, Z. මේ තමයි consonant ටික. දැන් ඔයාලා කියන්නේ නාම පදයක්. ඒ කියන්නේ පුද්ගලයෙක් හරි තැනක් හරි දෙයක් හරි ගැන කියද්දී එකක් කියන්න ඒ නාම පදේ මෙන්න මේ අකුරකින් පටන් ගන්නවා නම් එකක් කියන්න නේද? මෙන්න මේ අකුරකින් පටන් ගන්නවා නම් එකක් කියන්න n දානවා කියලා. මෙන්න මේ consonant අකුරකින් පටන් ගන්නවා නම් එකක් කියන්න දානවා කියලානේ කියන්නේ. right. මේ ටික පොඩ්ඩක් ඔතන නෝට් කරගන්නකො. මේ ටික නෝට් කරගන්නකො ඉක්මනටම lesson book එකේ. මේ ටික නෝට් කරගන්න ඉක්මනට. right. හරිනේ. හරි. දැන් ඔයාලා කියන්නේ මෙන්න මේ නේද? මෙන්න මේ අකුරු පහෙන් වචනයක් පටන් ගන්නවා නම් එකක් කියන්න n දානවා කියලා. මෙන්න මේ අකුරු සෙට් එකෙන් පටන් ගන්නවා නම් එකක් කියන්න දානවා කියලා ඔයාලා කියන්නේ. ඔයාලා කියන්නේ right. මන් දෙනවා වචන ටිකක්. මට දැන් දෙන්නේ කියලා දාලා දෙන්න. right. මට මේ ටිකට the and දෙන්න කියලා ඉස්සරහින් දාලා දෙන්න. book, pen, teacher,
university, umbrella, uniform, honest man, apple, dog, elephant, orange, cat. The and then කියලා දාලා දෙන්න. right බලමුද එහෙනම් හරි book නේ තියෙන්නේ එහෙනම් a book නේ pen නේ එහෙනම් a pen නේ teacher නේ එහෙනම් a teacher නේ university u නේ තියෙන්නේ vowel නේ එහෙනම් n නේ umbrella u නේ තියෙන්නේ එහෙනම් n නේ uniform නේද u නේ තියෙන්නේ එහෙනම් n නේ honest h එහෙනම් a නේ apple a නේ එහෙනම් n නේ dog d එහෙනම් a නේ elephant e තියෙන්නේ එහෙනම් n නේ orange එහෙනම් o නේ තියෙන්නේ එහෙනම් n නේ cat a නේ තියෙන්නේ right කොබලන්න ඔක්කොම හරියට ලියපුවා yes කියලා දාන මැසේජ් එකක් ඔක්කොම හරියට ලියපුවා yes කියලා දාන්න මට මැසේජ් එකක් ඉක්මනට right ඔන්න දැන් ඔයාලා මට පොත ගෙනල්ලා දෙනවා අනේ සර්වර් එක බලලා දෙන්නකො කියලා right ඔන්න මම බලන්න යන්නේ right මේකට මම හරි දානවා මේකටත් හරි දානවා මේකටත් හරි දානවා මේකට මම වැරදි දානවා මේකට ආයෙම හරි දානවා මේකට ආයෙම වැරදි දානවා මේකටත් මම වැරදි දානවා මේකට හරි 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 දානවා අඩේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා දැන් ඔයාලට හිතෙනවා ඇති නේද
ඔයාලට මෙතන නැති මේ මොකද්ද මේ මෙතන ඇන් එකට හරි දාලා මෙතන ඇන් දැම්මා කියලා වැරදි දාලා මෙතන ඇන් දැම්මා කියලා ආයෙ වැරදි දාලා මෙතන දැම්මා කියලා ආයෙ වැරදි දාලා එහෙනම් පුතේ මෙච්චර දවසක් ඔයා ඉගෙනගෙන හිටපු එක වැරදි මෙච්චර දවසක් ඔයා ඉගෙනගෙන හිටපු ක්‍රමේ වැරදි මොකක්ද ඔයාලා ඉගෙනගෙන හිටියේ වවල් අකුරකට කලින් එකක් කියන්න යන්න දානවා කියන එක පට්ටපල් දොරුවක් ඒක වැරදි හොඳට මතක තියාගන්න right අපි ඇන් දාන්නේ මෙන්න මෙහෙම මොන වෙලාවටද අපි ඇන් එක දාන්නේ මෙන්න මෙහෙම මොන වෙලාවටද මේ බලා ගන්න before a vowel sound to indicate one in number we use and onna katava right before a vowel sound හොඳට මතක තියාගන්න vowel sound එකකට කලින් එකක් ගැන කියන්න අපි n එක දාන්නේ vowel sound එකකට කලින් එහෙනම් මොනවද vowel sounds මොනවද vowel sounds මොනවද vowel sounds කියමු බලන්න මොනවද vowel sounds මොනවද vowel sounds දන්නා ඉන්නවද vowel sounds කියන්නේ සිංහලයේ ස්වර ටික දන්නවනේ ඒ ටික තමයි vowel sounds මේ බලන්න ආ right a e u e o au ang right මෙන්න මෙව්වා තමයි vowel sounds කියන්නේ මෙන්න මෙව්වා තමයි vowel sounds කියන්නේ මේවා මේ සිංහලනේ මෙව්වා සිංහලනේ right හරි ඒකවත් දෙන්නම් උත්තරේ මොකද්ද මේ අකුර යෝනේ මොකද්ද මේ වචනේ කොහොමද මේ වචනේ ප්‍රොනවුන්ස් කරන්නේ යෝනේ යුම්බ්‍රෙල්ලා කියලාද මේක ප්‍රොනවුන්ස් කරන්නේ අම්බ්‍රෙල්ලා කියලාද අම්බ්‍රෙල්ලා කියලානේ හොඳට මතක තියාගන්න අකුර වෙනයි වචනේ වෙනයි අකුර වෙනයි වචනේ වෙනයි හොඳට මතක තියාගන්න අකුර වෙනයි වචනේ වෙනයි right නේද මේ sorry අකුර වෙනයි සද්ද වෙනයි sound එක වෙනයි හොඳට මතක තියාගන්න A කියන එකේ sound එක ඈ කියන එකනේ ඒකනේ apple හදෙන්නේ B එකේ sound එක b කියන එකනේ ඒකනේ bat හදෙන්නේ C එකේ sound එක ක කියන එකනේ ඒකනේ cat හදෙන්නේ D එකේ sound එක ඩ කියන එකනේ ඒකනේ dog හදෙන්නේ E එකේ sound එක A කියන එකනේ ඒකනේ elephant හදෙන්නේ U එකේ sound එක a කියන එකනේ ඒකනේ umbrella හදෙන්නේ හොඳට එනම් මතක තියාගන්න අද ඉඳලා හොඳට මතක තියාගන්න මෙන්න මේ vowel sound එකක් එක්ක right මෙන්න මේවා වචනයක් ප්‍රොනවුන්ස් කරද්දී ඒ වචනෙන් මුලින්ම එළියට පයින්නේ මෙන්න මේ sound එකක් නා එකක් කියන්න බය නැතුව එන්නාන්න එකක් කියන්න බය නැතුව එන්නාන්න right ඔන්න දැන් අපි මේ ටික ප්‍රොනවුන්ස් කරන්න යන්නේ right අපි මේ ටික ප්‍රොනවුන්ස් කරන්න යන්නේ right ඔන්න බලන්න මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ book මේක කොහොමද pen මේක කොහොමද teacher මේක කොහොමද university මේක කොහොමද umbrella අකුරු ලියන වැරදි ඇති ඈ සිංහලෙන් මේක කොහොමද uniform මේක කොහොමද honest man මේක කොහොමද apple මේක කොහොමද elephant මේක කොහොමද
orange. මේක කොහොමද? cat. එහෙනම් දැන් ඔයාලා දන්නවා and දාන්නේ මොන වෙලාවටද කියලා නේද? මොකක් හරි නාමපදයක් ඒ කියන්නේ පුද්ගලයෙක් හරි තැනක් හරි දෙයක් හරි ඔයා ප්‍රොනවුන්ස් කරද්දී ඒ නාමපදයෙන් මුලින්ම එළියට පයින්නේ මෙන්න මේ vowel sound එකක් නම් එකක් කියන්න බය නැතුව and දාන්න. right පළවෙනි එක book boo කියලා එකක් මෙතන තියෙනවද? නැහැ. මෙතන නැත්තම් earning මෙතන තිබ්බොත් යන්නේ මෙතන නෑ කියන්නේ right pen pen කියලා එකක් මෙතන තියෙනවද නැහැ එහෙනම් a pen t කියලා එකක් මෙතන තියෙනවද නැහැ එහෙනම් a teacher university u කියලා එකක් මෙතන තියෙනවද නැහැ එහෙනම් a university umbrella මේ තියෙන්නේ එහෙනම් an umbrella නේ uniform u කියලා එකක් මෙතන තියෙනවද නැහැ එහෙනම් uniform honest man O කියලා එකක් මෙතන තියෙනවා මේ තියෙන්නේ එහෙනම් n එන්නේ an honest man apple a කියලා එකක් මේ තියෙන්නේ එහෙනම් එන්නේ an apple නේ elephant a කියලා එකක් තියෙනවා මේ තියෙන්නේ එහෙනම් එන්නේ an elephant නේ orange o කියලා එකක් මේ තියෙන්නේ එහෙනම් an orange නේ cat කියලා එකක් මෙතන තියෙනවද නැහැ එහෙනම් a cat නේ අන්න පතන්දරේ දැන් ඔක්කොම ටික හරි දැන් ඔක්කොම ටික හරි දැන් ඔක්කොම ටික හරි ඔන්න එහෙනම් ඔයා මතක තියාගත යුතු දේ තමයි before a vowel sound to indicate one in number we should use an vowel ශබ්දයකට කලින් එකක් කියන්න අපි n එක දාන්න ඕන මොනවද vowel sounds a a i u e o au am a these are the vowel sounds. So before these vowel sound to indicate one in number, you should use and. If the first sound is a consonant sound, you should use a to indicate one in number. මේක අවංකවම තේරුණා නම් yes කියලා message එකක් දාන්න නැත්තම් no කියලා දාන්න එක no එකක් හරි තිබුණොත් මං ආපහු ගන්නනවා. right. තේරුණා නම් yes නැත්තම් no. right. දාමු බලන්න message එකක්. right ලියා ගන්න ලස්සනට ඔක්කොම ටික ලස්සනට මේ ටික ඔක්කොම පිළිවෙලට පල්ලයට ලියා ගන්න lesson book එකේ right ඉක්පල් ලියන්න
right එහෙනම් මං හිතනවා නේද එකයි n එකයි ආය වරදින්නේ නැති වෙයි කවදාවත් right ඉතින් අද දවසේ අපි ඕන grammar ටිකක් ගැන ඉගෙන ගත්තේ අද දවසේ නේද ඉතින් හෙට මම ලොකු 1 minute set එකකින් වැඩි පටන් ගන්නවා right හෙට දවස 1 minute එක හෙට නෙවෙයි සෙනසුරාදා right හරි ඔන්න ඉතින් බලන්නකො එහෙ බලලා මෙහෙ බලද්දි පැය ඉවරත් වෙලා right ඉතින් එක දවසට එක පැයක් දින 30කින් අපි ඔයාගේ ඉංග්‍රීසි ටික අනිවාර්යෙන් ගොඩ දානවා right මේ තමයි ඔයාගේ හතරවෙනි දවසේ dictation ටික right මේ තමයි ඔයාගේ හතරවෙනි දවසේ dictation ටික ලියා ගන්න right clean කියන්නේ පිරිසිදු කරනවා come එනවා cook උයනවා cry අඬනවා cut කපනවා dance නටනවා die මැරෙනවා die මැරෙනවා dig හාරනවා do කරනවා drink බොනවා drive පදවනවා eat කනවා expect බලාපොරොත්තු වෙනවා next one finish ඉවර කරනවා right 15ක් හරි නේද right ලියා ගන්නකො සර් ෆිනිෂ් එකට උඩ තියෙන වචනේ මොකද්ද? මොකද්ද මිස් ෆිනිෂ් එකට උඩ තියෙන වචනේ finish එකට උඩින් තියෙන expect expect බලාපොරොත්තු වෙනවා තව එකක් දීලා යනවා fight සටන් කරනවා fight සටන් කරනවා හරි ලියා ගන්න clean කියන්නේ පිරිසිදු කරනවා come කියන්නේ එනවා cook කියන්නේ උයනවා fry කියන්නේ අඬනවා cut කියන්නේ කපනවා dance කියන්නේ නටනවා die කියන්නේ මැරෙනවා dig කියන්නේ හාරනවා do කියන්නේ කරනවා drink කියන්නේ බොනවා drive කියන්නේ පදවනවා eat කියන්නේ කනවා expect කියන්නේ බලාපොරොත්තු වෙනවා finish කියන්නේ ඉවර කරනවා fight කියන්නේ සටන් කරනවා ඉතින් මේ තමයි ඔන්න ඔයාගේ සෙනසුරාදා දවසේ dictation ටික ඉතින් සෙනසුරාදා අපේ 4 වෙනි දවස ඒ ඕන අපි කිව්ව විදිහටම පළවෙනි දවස් 3ම හැමෝටම ෆ්‍රී දුන්නා ඉතින් ඔන්න මෙතනින් එහාට ඔයාට මේ කෝස් එක හොඳයි නම් ගැලපෙනවා නම් විතරක් අපි account numbers දානවා group එකට අපි අපේ academy එකේම numbers දෙනවා BOC number එකක් සහ people's account number එකක් ඉතින් ඔයාලට පාඨමාලා ගාස්තුව මේ සම්පූර්ණම පාඨමාලා ගාස්තුව දවස් 30ටම right මෙන්න මේ රුපියල් 3000ක පාඨමාලා ගාස්තුව ගෙවලා course එකට ලියාපදිංචි වෙලා paid group එකට ඇතුළත් වෙන්න පුළුවන් සෙනසුරාදාට කලින්
ඒ වගේම අපේ ටියුට් සෙට් 4 PDF වලින් ඔයාගේ ෆෝන් එකට ගෙන්න ගන්නත් අවස්ථාව තියෙනවා. රයිට්. ඉතින් ඒ වගේ ලස්සන පොත් 4ක් ඔයාට එනවා. ඊට පස්සේ ඕඩියෝ ට්‍රැක් 200කට ආසන්න ප්‍රමාණයක් එනවා. රයිට්. ඔන්න ඔය දේවලුත් එක්ක තමයි මේ කෝස් එක ඉස්සරහට යන්නේ. Right, and that's all for the goodbye. See you on Saturday. Bye. Goodbye with the 4th day. Goodbye and good night all. Right.